ඔයාලා දන්නවනේ මහයිලුප්පල්ලමේ තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේට උපමණ්ඩපය ගැන. ඉතින් ඔයාලා අද බලන්න යන්නේ මහයිලුප්පල්ලම උපමණ්ඩපයේ තිබිච්ච අපේ කුකුල් කොටුවේ කතාව. ඉතින් මීට මාසෙකට විතර කලින් තමයි අලුත් උපන් කුකුල් පැටවු ටික අපිට හම්බුනේ. අපි දැන් ගිහින් බලමු. දැන් අද තමයි කුකුල් පැටවු ටික ආවේ. දැන් හවස ස්ටාර්ට් එක දෙනවා ඒගොල්ලන්ට. අපි ගිහලා බලමු. මේවා තමයි දෙන්නේ. ස්ටාර්ට් එකේ මේ හවස හෝ ස්ටාර්ට් එක කිව්වේ මොකද්ද? අපි ඉස්සල්ලාම දෙන්නේ ස්ටාර්ට් එක. ඒ කියන්නේ බ්‍රොයිලර් ස්ටාර්ටර් කියලා තියෙනවා කෑමක් හදලා. ඒක ප්‍රමාණයෙන් කුඩායි. ඒ කියන්නේ උන්ට ඒක කන්න ලේසි වෙන්නේ තියෙන්නේ. මේ තියෙන්නේ අපේ කූඩුව. මොකද? අපි ඒ ගෙනාවට පස්සේ ඉස්සල්ලාම යාළුවා දාගන්නවා බ්‍රූඩරේට. ඔය තියෙන්නේ බ්‍රූඩරේ. සාමාන්‍යයෙන් කුකුල් පැටව 50කට මීටර් 2.5ක පරිධියක් වෙන විදිහට තමයි ඒ බ්‍රූඩරේ හදලා තියෙන්නේ. ඒකේ පතුලට දානවා 10ක්. ඊට උඩින් ආයෙ පත්තර දානවා. ඒකට හේතුව තමයි බ්‍රූඩරේ පත්තරේ උඩට තමයි කැම ටික දාන්නේ. එතකොට උන් ඒ කැම කන්න එපා කද්දි ඒ පත්තරේ සද්ද වෙනවනේ. ඒකෙන් තවත් අනිත් කුකුල් පැටවුත් ඒ කැම ටික කන්න බැලවෙනවා. හැබැයි අපි නම් කැම දැම්මේ ඉතින් ෆීඩර්ස් වලට. මොකද උන් පත්තරේට කෙටුවට පස්සේ පත්තරේ හිල් වෙලා ඊට පස්සේ යට තියෙන 10 ටික කන්න බලනවා. ඒ නිසා අපි පත්තරේ උඩට කැම දැම්මේ නැහැ. ෆීඩර්ස් වලට තමයි දැම්මේ. ඕම් බලා ගන්නකො ලිට එක නැත්තම් පත්තරේ මාරු කරන්න තිබ්බ අමාරුව. මේ වගේ එක්කෙනා වෙන බොක්ස් එකකට මාරු කරගන්න ඕනේ ඉතින්. ඇද්ද දැම්ම තවත් ඉඩ තියෙනවා. තව එකෙක් දාන්න. පත්තරේ මාරු කරගන්න ටගල් මේක ඉදිද්ද. මේක අදලා මෙහෙම. ඔව් හොඳින්. ඈ? ඔව් පත්තරේ දාන්න. Wajan. Wajannya. Jalan. මේකම දාන්න පුළුවන්. ඔන්න දැන් අර එළියට ගත්ත පිටු ටික ආයෙ බ්‍රූඩර් ඇතුළට දාගන්න ඕනේ. අපි මේ කුකුල් පැටවට කෑම දාද්දි තියෙනවා chart එකක්. ඒ chart එකේ තියෙනවා මෙන්න මෙදාට දෙන්න ඕනේ එක පැටියට දෙන්න ඕනේ කෑම ගන්න. අපි එතකොට ඒ ගාන කුකුල් පැටව ගානෙන් වැඩි කරලා ඒ කෑම ටික දෙනවා. මේ ඉතින් දවස් ගානේ වැඩි ගන්න ඕනේ. මේ එක්කෙනෙක්ට 13ක් දෙන්න ඕනේ දෙවෙනි දවසේ. ඊ අපි 11ක් දුන්නා. 650 ගත්තා. 13 වැඩි කරා 50 සමානයි 650 අඩු කරනවා ඊටු ටික අඩු කරනවා 350ක් ඉතුරු වෙනවා. මේක අපි උදේ පාන්දර දැම්මා. මේ ග්‍රෑම් 350 අර කලින් දවස් ඉතුරු වෙච්ච ප්‍රමාණයත් එක්ක එකතු කරලා අද කන්න දෙනවා. වතුර දෙද්දිත් නිකම්ම වතුර දෙන්න බෑ. උණු කරලා ඒක නිවලා අරගෙන ඒකට විටමිනුයි ග්ලූකෝසුයි දාලා තමයි දෙන්නේ. ඕක සාමාන්‍යයෙන් ටික දවසක් යනකම් දෙනවා. මොකද උනම් පොඩි විටමින් එක. මේකෙන් මිලිලිටර් 5ක් නේ. අපි අද ඉඳන් ග්ලූකෝස් දාන්නේ නැහැ. මොකද මේකේ ග්ලූකෝස් තියෙනවා. මේ දාන්නේ මේ ඇන්ටිබයොටික්. මම දාන්නේ අපි ලීටර් 5කට තමයි දාන්නේ. නොම දීලා
එකයි දෙකයි තුනයි අනිත් එක තව දෙයක් හැමදාම උදේට අපි කුකුල් පැටව 10 දිනක්ගේ විතර බර අරගෙන 10 දිනක්ගේ බර එකපාර ගන්නවා. ඊට පස්සේ ඒක 10 දිනාගෙන් බෙදලා ඇවරේජ් එකක් විදියට එක පැටියෙක්ගේ බර කියලා හැමදාම ගන්න ඕනේ. 850 නෙමෙයි ග්‍රෑම් 860ක් ආවා. ඒ ප්‍රමාණයෙන් පෙට්ටි වල අඩු කරාම කුකුල් පැටවගේ වර එනවා. ඒක ගාන කුකුල් පැටව 10 දිනක් ඉන්නේ. ඒක 10න් බෙදලා ගත්තම කුකුල් පැටියෙක්ගේ වර එනවා. එතකොට ආ 58ක් ඊයේ බර යනවා 50ක් ඊට වඩා අද වැඩි වෙලා තියෙනවා. එතකොට හරි. ඕකේ. දැන් පාන්දර 1 වෙලා අපි දැන් නයිට් රූටින් එක යන කුකුල් පැටව ගන්න ඕන. ඉතින් බයිසිකලේ තියෙන බයිසිකල යන්නේ අපි. Mañana. ඒ උඹ මම ගත්ත ඇදුර අම්බෝ අඩ මරු අදල්ලේ මම මේක ඔව් අඩ වර අතු වෙන සද්දයක් කියනවා අතු වෙන සද්දයක් කියනවා නෑ කොල්මන් නෙමෙයි මගේ තනිය ඉතින් අම්මගේ කොල්ල වැඩ මේ අපේ ටූටුනේ ඉන්නේ මොකෝ මෙහෙ ගන්න හොඳයි මෙහෙ ඉන්න එක අපිට නේ උත් මුර කරන්න ඇවිල්ලා එලි ඉන්නවා බයි කොල්ලෝ ඉන්නවා කොල්ලෝ ඈ මාරු කරන මුන්දික වන්නන්නේ ඔව් මේ ඉන්නේ අපේ පැටව ටික අම්ම නිදි මේ නෑ කට්ටිය මෙයාලා රස්නේ වැඩි වෙනම් මේ රයිට් එකෙන් ඈතට යනවා මේ වටේට යනවා. රස්නේ අඩු වෙනම් මැදට එනවා. එහෙම තමයි බලා ගන්න ඕනේ. අනිත් කූල් ටික මෙතන තියෙනවා. දාපන්. මුන්නේ දෙකෙන් ඔව් මුන් තමයි. පිප්පේදා හරිනේ පිච්චුනාද නෙමෙයි පිච්චුනාද අප්පඩුරු පිච්චිලානේ ගියපු මේක දාන්න නේ බඩ ගියා රස්නේ මදිනේ හොස්ටල් එකේ බලන්න නැද්ද සීට් දාලා බලන්න හොස්ටල් ඉතින් මම බලන්න නැති එකයි දාලා පියන හොස්ටල් එකේ ඉන්න දෙයක් නැහැ
කලින් බල්බ් එක පිච්චිලා මේ ඊට පස්සේ බල්බ් වල හොස්ටල් වලින් බෑක බල්බ් තිබිලා මේ මෙහෙ මාර කේසින් අද බේරුනේ හැබැයි ලයිට් පොඩ්ඩක් හරි පොඩි වෙලාවක් හරි ලයිට් නැතුව තිබ්බොත් මේ උන්ට කේස් වෙනවා. මොකද අපි ඊයේ පැයක් විතර ওই ලයිට් එක දාලා තිබිලා ගියේ. අර ලයිට් එක ගොඩක් වෙලා දාලා තිබිලා අපි මේ උන්ට රස්නේ වෙන්න නිසා ලයිට් එක පොඩ්ඩක් උස්සන්න කියලා ලයිට් එක ඕෆ් කරා. ඕෆ් කරලා ආයෙ ඔන් කරද්දි පිච්චිලා ගියා. ඒක එච්චර ක්ලික්ුන්නේ නැහැ. පිච්චිලා ගියා. ඊට පස්සේ බෑකප් එකක් විදියට බල්බ් එක තියාගන්න ළමයි එක තමයි හොඳ. හොස්ටල් එකේ කට්ටිය ගොඩක් උදව් කරා ළමයි මේ රෑ වුණත් බල්බ් හොයලා දුන්නා. දැන් කට්ටිය නෙදි ටිකක් අමාරු ඇති මේ අපි දැන් මෙතෙන්ට බලන් ඉන්නවා මේගොල්ලන්ට කොහොමද තත්ත්වය කියලා දැන්. 2යි වෙලාව නේ. යන්නේ පුල් පැටවුරු ගෑම පැයකින් ආයෙ කට්ටිය සාමාන්‍යයෙන් සතියේ සැරයක් මෙයාලට ගම්බෝරුගේ ඉන්ජෙක්ෂන් එකක් තමයි ඩෝස් 3ක් යන්නේ පැටවට බොන්න ලබන. ඒ බ්‍රූඩරේ ටිකක් අපි ලොක් කරන්නේ. ඊට පස්සේ දැම්මා බ්‍රූඩරේ මදි වෙනවා. මේ කුඩෙන් තුනෙන් එකක් මේ ප්‍රමාණයක් උණ්ඩ අරගෙන ඒකේ 10 එවි මතුරලා ඒකේ පැටව හැදුවා. ඒ සද්දෙට උන් එනවා පන්න අර සද්ද ඇහෙන්න ගන්න ඒ රෝසු බාර දැනින්න මේ යාර පිටාට වෙයිල නැත්තේ වේදී. හරි ඉතින් මම මේ වීඩියෝ එක කරන දවසේ වෙද්දි උන්ගේ වයස දවස් 35ක් විතර වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි බබාලා තමයි. හැබැයි උන්ගේ සයිස් එකෙන් ගොඩක් ලොකුයි. අපි දැන් බලමු යාලගේ තත්ත්වය කොයි වගේද කියලා. ඔන්න අපි පෝල්ට්‍රියට යම් බලන්න අපේ කුකුල් පැටව ටික. මේ ඉන්නේ මේ සයිස් මෙයාලගේ එන්න සයිස් අනේ දැන් සාමාන්‍යයෙන් මෙයා කනනේ මේ කාලේ ඉඳගත්තා. නර පියාට සිද්ධ කරනවා. එක වැඩ තියෙන්නේ මෙයාලගේ. මෙයා ඉන්නේ දිව. මේ ගානට ගෙනාවේ දැන් අත් දෙකෙන් අල්ලන්න සයන්ට ලොකු වෙලා දවස් 35ට 34 අද දවස් 34. බර බලමුද මෙයාලගේ. එළියලා ඇති. මේක එකේ බර ග්‍රෑම් 1900. ඒ කියන්නේ හෙට වෙද්දි කිලෝ 2 වයනවා මෙයාලගේ බර. හිතන්නකෝ දවස් 35ට සයිස් එක. දැන් අපි යන් අපිට දෙකේකුත් තියෙනවා මට. ඉතින් ඔහොම තමයි. දැන් මේ යන්නේ තව දවස් 2-3කින් මේ පෝල්ට්‍රි වැඩ ඉවර වෙනවා. එතකොට ඉතින් අපිට පාළුයි ටිකක්
රිලැක්ස් එකක් තියෙනවා. මොකද අපි රෑත් ගියා බොහෝ දුරට පිරිමි ළමයට වැඩ වෙටෙන්නේ රෑට. ගෑනු ළමයට එළියට එන්න බෑනේ රෑට හොස්ටල් වලින්. ඉතින් මහයිලුක් පල්ලම කැම්පස් එකේ කරන වීඩියෝස් වලින් මේ එක වීඩියෝ එක. මේක පෝල්ට්‍රි මැනේජ්මන්ට් එක ගැන කිය වීඩියෝ එක. ඉතින් අද අපේ වීඩියෝ එක ඉවර කරනවා. එතකන් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. සුබ දවසක්.